අයි යාළුවනේ ඔයාලට කොහොමද මම හිතන්නේ මේ අවුරුද්දකට වගේ පස්සේ තමයි මම මේ vlog එකක් ගේන්නේ. ඉතින් ගොඩක් කාලයක් vlog කරන්න බැරි වුණා. අද ඔයගොල්ලන්ට අඳුනලා දෙන්න විශේෂ කෙනෙක් ඉන්නවා. මේ තමයි මගේ වයිෆ්. හලෝ. මෙයාගේ නම මල්කිය. හයි. මෙයා ආවා ජපාන්ට 3 වෙනි මාස 5 වෙනිදා. ඉතින් මෙයාත් එක්ක පුළුවන් විදියට ඉඩක් තියෙන වෙලාවට දැන් ගේන්න හිතන් ඉන්නවා. ඉතින් අපි අද යනවා සකුර බලන්න. ඊයට හොඳට වහිනවා. ඔව්. ඇත්තටම මම මෙතන ඉන්නේ පටන් ගන්න හිටියේ. ඔව් පටන් ගන්න හිටියේ වෙන තැනකින් ඒ වුණාට කරගන්න බැරි වුණා. දැන් අපි යනවා සකුර බලන්න. පෙන්නන්නම් සකුර උදවලවල. යන්නේ නේ. යා. අපි දැන් ළඟට ඇවිත් ඉන්නේ. යද්දී මගදී අමුතු චරිතයක් හම්බුණා. පේනවත් දන්නේ නැහැ වලට. ඉස්සරහා ඉන්නවා රතු පාට මොකක්ද මන් දන්නේ නැහැ එකක් ඇඳගෙන. මයත් බලමු අපි කවුද කියලා. කතා කරන්න බෑ මං හිතන්නේ. හායි. කොනිචිවා. ඉස්සෙල් ඉඳලා තියෙන සමුරයි කෙනෙක්. ඉතින් මේ වාහනේ ගියා. වීඩියෝ කරන්න බැරුණා. කමන්නේ. අපි දැන් යන්නේ කොහෙටද දන්නවද? නෑ කොහෙටද යන්නේ? උදවල බලන්න තමයි ආවිද උදවල ජෝ එකට ඇතුළට යන්න කියන තැනින් බලමු සෙනග ගොඩක් ගිහින් දන්නේ. බලමු නේද? වහිනවානේ. අපි එළියට බැස්සොත් වහිනවා. හරි දැන් අපි පෙන්නන්න ඔයගලන්ට මෙතන ලස්සන. හරි දැන් අපි ආවනේ මෙතනට. අපි දැන් ආව ඔදවල කාසල් එකට. ඉතින් මේ කාසල් එකේ එන දෙපැත්ත තමයි ලස්සන මෙහෙම සකුරා දෙපැත්තට පිපිලා තියෙන්නේ. මේ වලට පේනවා ඇති. අපි වීඩියෝස් දාන්න ඒවල. ඉතින් අද මෙතන මේ මොකක්ද තියෙන්නේ? ෆෙස්ටිවල් එකක් තියෙනවා. ඔදෙන් සමිත්තෝ. ඔදෙන් කන්න එක එක සමිත්තෝ කියලා කියන්නේ ඒකට. ඒ කියන්නේ ඔදෙන් කියන කෑම જાති එක එක කෙන්වල එක එක විදියට හදන්නේ. ඉතින් ඒවා එක එක රස වලට මේ රස බලන්න පුළුවන් උදෙන් සමිත් එකක් තියෙනවා. අද මෙතන ගොඩාක් ක්‍රවුඩ් එක. අද ඉරිදානේ. ඉරිදා දවසක් නිසා කෙනෙක් ගොඩක් ඉන්නවා. අපි ඇතුළට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. හරි අපි දැන් ඇවිල්ලා ඉන්නේ මෙතනට ඇවිත් ඉන්නේ ෆෙස්ටිවල් එකට. ඇතුළේ එක එක දේවල් තියෙනවා මොනවාද එක එක වෙරයිටිස් වල කෑම තියෙනවා කියලා පේනවා. ඉතින් තවත් ඇතුළට ගිහලා බලමු මොනවද තියෙන්නේ. 庶民の味は人のぬくもりを重ねながら愛を奏でてる遠く
එක එක මෙතන මොනවාද එක එක පළාත් වල ඔදෙන් තියෙනවනේ මෙතන ඒ පළාත් වලට ආවේ නිසා උන ඔදෙන් ජාති මෙතන ගොඩාක් තියෙනවා. ඉතින් පුදුම සෙනගක් මෙතන යනවා තියෙන නැති තරම් පුදුම සෙනගක් තියෙන්නේ. අපි පෙන්නන්න මේ හරියේ තියෙන ජාති ටික ඔදෙන් ටික පෙන්නන්න අපි දැන් මෙතනට ආවා. මෙතන තියෙන්නේ අවුමොරි කියන පැත්තේ තියෙන ඔදෙන් තමයි මේ තියෙන්නේ. දැන් මානස යනවා ගන්න. අපි බලමු රසද කියලා. මම නම් ෆස්ට් ටයිම් ඉතින් මේව කන්නේ. බලමු අපි නේ රසද කියලා.袋大丈夫です。මේ තියෙන හදන විදිහ පෙන්නන්න ඔයාලට.はい、ありがとうございます。එතන ගොඩක් සෙනග නිසා අපි ආව පොඩ්ඩක් පැත්තකට ගලක් උඩ වාඩි වෙලා පෙන්නන්නම් අපි ගත්ත එක. මේ තියෙන්නේ අපි ගත්ත අවුමොරි මොරිසන් ඔදෙන්නේ. අවුමොරි වල තියෙන එක පැතිවල ඔදෙන් සෝරි අවුමොරි වල තියෙන ඔදෙන් එක තමයි මේ තියෙන්නේ. බලමු රසද කියලා කාලා බලන්න. කණ්ඩයන්නේ ඒගොල්ලන් ඇහුවා මේ බෑග් එකක් ඕනද කියලා. අපි ඕනේ නැහැ කියලා කිව්වා. කමන්නේ දැන් ඉතින් අපේ තියෙන බෑග් එකට දාගෙන යන්න. ඒ ඉස්සෙල්ලා දැන් මේ මිසෝ කියන සුප් එකේ එන පේස්ට් එක දාලා දැන් මේ චොප්ස්ටික්ස් හාෂි වලින් මික්ස් කරගෙන කන්න තියෙන්නේ. ඔයිෂි රහද මොනවාගේ රහද දෙන්නේ? කෑවා ලොකු අවුලක් නැහැ. මේ චික්කුවා මේ චික්කුවා මේ ඉනාරි කවා කොපෙන් මේක ඉනාරි වල කවා. දැන් මොකද ඉස්සෙල්ලා කෑවේ පෙන? මේක මට නම් මතක නැහැ මොකද්ද කියන්නේ. මේ මස් නෙමෙයි මේ එළවලු. රහයි අවුල නැහැ. අනිත් එක චික්කුවා Tuangkan මේ මාළු. රහයි මම හිතුවේ නෝදේ. ඇත්තටම හිතුවේ නෝදේ. අනිත් එක मैंने मैं क्या है ना कहाँ पे अन्ने इनारी කියලා තමයි කියන්නේ. රහයි එක. අපි තව තැනකට ගිහිල්ලා හම්බ වෙන්න. මේ තියෙන්නේ ඔදවර ඔදවරවල තියෙන ඔදෙන් තමයි මෙතන තියෙන්නේ. අපි මෙතන එතනින් ගන්න යන්න කියලා බැලුවම එතන ලොකු queue එකක් තියෙනවා, ලොකු crowd එකක් ඉන්නවා ඉතින් ගන්න. ඒක නිසා මේ අපි යන්න දෙන්න කියලා බැලුවා. දැන් මොනවද කන්නේ? දැන් ඔයාලට ඔදෙන් සමිට් එකට ඇවිල්ලා මොනවද කන්න ඕනේ? මම දන්නේ නැහැ ඉතින් ඔයා කියන්න. ඔයා කියන්නේ ඉතින් මං ඉතින් ඔයා දැන් ඔදෙන් එච්චර ආස නැහැනේ කන්න. ඔයාට යකිසොබානේ ඕනේ කිව්වේ කන්න. නේද? ඔයාට යකිසොබානේ කන්න ඕනේ. මෙන්න අපි ටකොයකි
යකිසොබයි ගන්න. මේවට තමයි තාකෝයකි කියන්නේ. අපි දැන් ගත්තට පස්සේ ඔයගලන්ට පෙන්නන්න. අපි ගත්තේ මෙන්න මේක නෙගි මයෝ කියන එක. තාකෝයකි. නෙගි මයෝ නෙගි කිව්වේ නෙගි කියන්නේ ලුණු මයෝනීස් දාපු තාකෝයකි මේ තියෙන්නේ. ආයිෂෝ රස පාටයිනේ. කන්නකො ඉස්සෙල්ලා කන්න කාලා කියන්න කොහොමද රස කියලා. සගුත් වෙනවා. මොකද හොඳයිද? හොඳයි. රහයි. අවුල්. ගොඩාක් ලොකු රහක් නෑ. ෂේප්. මෙතනට වහිනවා. මෙහෙට වහින්න වහින්න නෙවෙයි වැස්ස වැඩි කරා. යකිසොබාය කන්න යද්දී වැස්ස වැඩි කරා. ඉතින් තෙමෙනවා එතන. ඒකින්ද අපි වෙන තැනකට ගිහිල්ලා පෙන්නන්නම් කොහොමද යකිසොබායක තියෙන්නේ කියලා. යකිසොබායකේ රස කොහොමද කියලා කියන්න. මේ තියෙන්නේ අපි ගත්ත යකිසොබායක. බලමු යකිසොබායක රසයිද කියලා. රස පාටයි. කාලේ කියන රසද කියලා. රහයිද? මෙතනත් එමෙනවා. ඔබ ගෑන් හිතන්නද කන්න. රහයි. වැස්ස දෙමි කනවා. අපි කෑවනේ. භූමි දෙන්න ඕනේ ඒ ගත්ත කඩේටම. වෙන කඩවල වලට දුන්නට ගන්න නෑ. ඒ ගත්ත කඩේටම කුණු එක දෙන්න ඕනේ. ඒ කිව්වේ තේරුණාද දන්නේ නැහැ. මේ කිව්වේ මොනවාද? දැන් අපි එක තැනකින් මොන හරි ඒ කෑම එකක් ගත්තා. ඒ ගත්ත තැනටම ආයි ගිහිල්ලා දාන්න ඕනේ. කියන්නේ වෙන වෙන ටයිම් වලට දාන්න බෑ කුණු ටික. කියන්නේ අපි දැන් එක ස්ටෝර් එකකින් මොන හරි කෑමක් ගත්ත කියමු. දැන් අපි යකිසොබා ගත්තා. එතකොට ඒ ස්ටෝර් එකේම තියෙනවා කුණු දාන්න තැන. එතනටම තමයි දාන්න ඕනේ. වෙන වෙන ස්ටෝර්ස් වලට ගිහින් කුණු දාන්න බෑ. එතන ඉන්නවා කට්ටිය. මේ ඉතින් එයාලා ගන්නෙ නැහැ එහෙම. ඉතින් ඒකින්ද දැන් ගත්ත තැනටම කුණු ටික දාලා එන්න තමයි ඒ කුණු කියන්නේ අපි කාපු ඒවල ඒ පැකට්ස් ටික දාලා එන්න තමයි මානසික ගියේ. ඉතින් වහිනවා තෙවෙනවා මෙතන. අවුලන්නේ. අපි ඉතින් තව ඉස්සරහට යනවා ඔයාලත් එක්කගෙන. ඔය කුණු දාලා එනවද? රහයි නේද? කාපු ටික රහයි. එහෙම වාව් කියන තරම් නැහැ. ඇත්තම කිව්වා. යකිසොබායි අනිත් ඒවා තවලන්නේ නැහැ. මෙතනට අපි ආවේ අත්‍තරම අද ෆෙස්ටිවල් එක නිසායි සකුර බලන්නයි. ඔදලා කාසල් එකේ තියෙන සකුර බලන්න ආවේ. දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් ආයි vlog එකක් කරා. අදට vlog එක මෙතනින් ඉවරයි.
ආයෙමත් අපි vlog එකක් කරගෙන එන්නම් ඔයාලවත් එකත් තව එකක් කියන්න තියෙනවා. දැන් මෙච්චර කල් මානා කියලා තිබිලා ඒ channel එකේ මම නම් වෙනස් කරනවා. මොකක් හරි එක තාම තීරණය කරන්නේ නැහැ. මොකද්ද කියලා දැන් මෙයා ඉන්නවනේ, මෙයා තමයි දැන් කරන්නේ vlogs. ඒක නිසා අපි ඒකෙන් හම්බෙන්න කියන කට්ටියට ඉවර කරනවා. ඉතින් අද ඔයාලත් එක්කගෙන අපි මෙහාට ආවා. ඒ දවසක ඔයාලත් එක්කගෙන තව තැනකට යන් නේද? එමු. ඉතින් අදට vlog එක ඉවරයි. Thank you බලවට. එහෙනම් ඉතින් අපි ආයෙ හම්බෙමු. Bye bye.